Welcome back to another new video guys. ඉතින් අද ඉන්නේ ලස්සනම ලස්සන ලොකේෂන් එක. ඉතින් අද අවුව දාලා තියෙන දවසක් නිසා මං හිතුවා එළියට ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා පොඩි ෆොටෝග්‍රැෆි සෙෂන් එකක් කරන්න. ඉතින් ඒකට මං තෝරගත්ත පර්ෆෙක්ට් ලොකේෂන් එක මේ තියෙන්නේ ඩබ්ලින් හවුත් හාබර් එක. ඉතින් සාමාන්‍යයෙන් හාබර් එකක් කිව්වම කෙනෙක්ට ඔළුවට එන්නේ ගොඩක් බිසි එන්වයරන්මන්ට් එකක්. ඒ වුණාට මෙතන තියෙන්නේ ගොඩක් calm relaxing environment එකක්. ඉතින් අද බලමු මොන වගේ පින්තූරද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අද වැඩි සෙනග නෑ මොකද මම උදේ වරුවේ ආපු නිසා. ඉතින් බලමු මට හිතෙනවා අද ලස්සන දේවල් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. The first picture of the day. මට මෙතන පල්ලෙහා බලද්දි පොඩි ලස්සන දෙයක් notice වුණා. ඕ මේ පැත්ත බලද්දි තව opportunity එකක් පේනවා. ඔයා perfectly blend වෙනවා පිටිපස්සේ සුදු අහසත් එක්ක. මොහොත අද මාරම ලස්සනයි. ඒ වගේම කියන්න මතක වුණා මේ තියෙන්නේ අයිරිෂ් සී එක. ඉතින් මේක තව දුරට යද්දි කනෙක්ට් වෙනවා ඇට්ලැන්ටික් ඕෂන් එකට. ඉතින් අද ටිකක් අවුව තියෙන දවසක් නිසා මොහොත මාරම ලස්සනයි. ලස්සන පොඩි කියුට් මොමන්ට් එකක්. බලමු මෙතනත් එකක් ගන්න. කෙනා ගෝ කාට් එකක් තල්ලු කරන් යනවා. යා විතරයි මුළු පාරටම ඉන්නේ. එතනත් ලස්සනයි එක. මෙන්න තියෙනවා. wow මේ පින්තූරේ තියෙන highlights ගැන මට කතා කරන්න ඇත්තටම වෙලාව මදි. එච්චරටම ලස්සන මේ පින්තූරේ. මම හිතන්නේ අද දවසේ ගත්ත පින්තූර වලින් ලස්සනම එක. දැන් නම් හැමිට ළඟට ඇවිල්ලා තියෙන්නේ. පේනවාද ලයිට් හවුස් එකකුත් තියෙනවා. බලමු මෙන්න මේක ගන්න. ඉතින් ඔය දුරින් පේන්නේ මේ වොකින් පාත් එකේ ඉවර වෙන තැන ලයිට් හවුස් එකක් තියෙනවා. තව පොඩි ඉන්ට්‍රස්ටිං ෆැක්ටර් එකක් තමයි මේ හාබර් එක ගැන. ඉස්සර ඉංග්ලන්ඩුයි අයර්ලන්ඩ් අතර කියපු නැවනවත්තන්න තමයි මේ හාබර් එක ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඊටත් කලින් ඒ කියන්නේ 9 වෙනි සියවසේ වගේ කාලෙට යද්දී වයිකින් වරු තමයි මේ හාබර් එක අවට ඉඳලා තියෙන්නේ. ඉතින් ඒකවලටගේ පාවිච්චිට තමයි මේ හාබර් එක යූස් කරලා තියෙන්නේ. ඉතින් අයර්ලන්ඩ් වලත් ලොකු වයිකින් හිස්ටරි එකක් තියෙනවා. ඉතින් ඩෙන්මාර්ක්, ස්වීඩන්, නෝර්වේ ඔය වගේ රටවල් වලින් ආපු වයිකින් වරු මේ හරියල් වල නැවතිලා ඉඳලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අර ඉස්සරහින් තියෙනවා ලස්සන දූපතක්. ඉතින් ඒකට අපිට යන්න පුළුවන් බෝට් ටුර් එකක් බුක් කරොත්. ඒ වගේම මගේ මතකයේ හරිනම් ওই දූපතේ වෙන්න ඕනේ 1800 ගණන් වල. මට හරියටම අවුරුද්ද මතක නැහැ. හැබැයි මර්ඩර් කේස් එකක් වෙලා තියෙන්නේ ওই දූපතේ වෙන්න ඕනේ. ඉතින් වෙලා තියෙන දේ තමයි කපල් එකක් ගිහිල්ලා තිනවා මේ දූපතේ ඩේ අවුට් එකක් ගත කරන්න. ඉතින් ඒ වුණාට ආපස්සට ඇවිල්ලා තියෙන්නේ පිරිමි කෙනා විතරයි. ඉතින් පිරිමි කෙනාගේ වෙලා කියලා තියෙන්නේ මේ ගෑනු කෙනා ගිලිලා මැරුණයි කියලා. හැබැයි පස්සේ කාලෙක හොයන් තියෙනවා මේ ගෑනු කෙනාව මර්ඩර් කරලා තින්නේ පිරිමි කෙනා කියලා. ඉතින් ඔය වගේ පොඩි ඩාර්ක් සයිඩ් ස්ටෝරි එකක් තියෙන ওই දූපතට. හැබැයි ඒත් ලස්සන දූපතක්.
සාමාන්‍යයෙන් මෙතන ලයිට් හවුස් එක ළඟ ගොඩක් අය ඉන්නවා. ඉතින් අද මම කලින් ආපු නිසා ඒ වගේම අද සතියේ දවසක් නිසා මටම වෙන් කරලා වගේ අද ලයිට් හවුස් එක ඕන තරම් ඕන විදියට පින්තූර ගන්න පුළුවන්. මෙතන මොකද්ද තියෙන්නේ? පෑනක් පැන්සලක් දැක්කොත් ඉතින් කොතන කියලා ලියන්න අමතක වෙන්නේ නැහැ අපේ කට්ටියට. මෙතන ලියලා තියෙන්නේ මං හිතන්නේ පේනවා කියලා කැමරා එකට. මෙතන ලියලා තියෙනවා කෙනෙක් I will find a job by March 2025. මිනිහා එච්චරට ස්ට්‍රෙස් වෙලා මෙතන ඇවිල්ලාත් ඒක ලියලා good luck bro, all the prayers for you. Hope you find a job. බලමු මෙතන කාගෙන මාරම ලස්සනයි සීගල්ස්ලා ටිකක් ඉන්නවා. පිටිපස්සෙන් වතුරට පොඩි sunlight reflection එකක් තියෙනවා golden color effect එකක් එක්ක. ඉතින් සීගල්ස්ලා අයර්ලන්ඩ් වල පිටලා ඉන්නේ. ඉතින් අයර්ලන්ඩ් කියන්නේ දූපතක්. ඉතින් මුහුදෙන් වට වෙච්ච දූපතක්. මෙතන යුරෝපයේ තුන්වෙනියට ලොකුම දූපත. ඉතින් සීගල්ස්ලා වගේ කුරුල්ලෝ තමයි වැඩිපුර ඉන්නේ. කොහොම හරි අපි ආපස්සට ඇවිදන් ඇවිල්ලා හාබර් එකෙන් එළියට ආවා. ඉතින් හාබර් එකෙන් එළියට ආවම තියෙනවා ටවුන් එකක්, පොඩි ටවුන් එකක්. ඉතින් මේ ටවුන් එකේ වැඩි දෙයක් නෑ. හැබැයි ගොඩක් හොඳ සී ෆුඩ් රෙස්ටොරන්ට්ස් ටිකක් තියෙනවා. ඒ වගේම හොටෙල්ස් ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ තව ලස්සන රෙස්ටොරන්ට් එකක්, සීෆුඩ් රෙස්ටොරන්ට් එකක්. ඉතින් දැන් නම් වහලා මං හිතන්නේ හවස් වරුවේ තමයි මේ ගොඩක් දේවල් අරින්නේ. මට පේනවා තව ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එයා පින්තූරයක් ගන්නවා. මම එයාගේ පින්තූරයක් ගන්නවා. මේ මොකද්ද? ඉතින් ස්ට්‍රීට් ෆොටෝග්‍රෆි මං කාලයක් කරලා ඉගෙන ගත්ත දේ තමයි සාමාන්‍ය කෙනෙක් විදියට හිතලා අපිට ස්ට්‍රීට් ෆොටෝග්‍රෆි කරන්න බෑ. ඒකේ තේරුම තමයි අපි හිතන්න ඕනේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ පර්ස්පෙක්ටිව් එකෙන්. ඒ කියන්නේ අපිට තියෙනවා නම් ක්‍රියේටිව් තින්කින් අපි ඒක ප්‍රැක්ටිකලි කොහොමද ෂූට් කරද්දී යූස් කරන්නේ. සාමාන්‍ය කෙනෙක්ට ලස්සන නැති දෙයක් අපිට කොහොමද ලස්සනට පේන්නේ. ඉතින් ඒ විදිහට තමයි සාමාන්‍ය කෙනෙක්ට නෝටිස් වෙන්නේ නැති දේවල් අපිට කැප්චර් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අද හවුත් හාබර් එකේ අපේ දවස ගෙවුනේ. ඉතින් ලස්සන පින්තූර ගොඩක් ගන්න හම්බුණා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.